Hi guys! ඉතින් කොහමද? මම හිතනවා ඔය කට්ටිය සතුටින් පරිස්සමෙන් හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න vlog එක පුංචි හාස්වරුවෙකු vlog එකක්. ඉතින් අපි බලමු මගේ හාස්වරුව කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් මම සුපුරුදු විදිහටම නාලා තමයි vlog එක පටන් ගත්තේ. මොකද අද මට පන්ති තිබ්බා. ඒකෙන්ද මම අද නාලා vlog එක පටන් ගත්තා. නාලා මගේ සුපුරුදු පරිදි තේ එකක් දීලා තමයි මම ආවේ. මම ඔයාලට තේ බොන එක නම් පෙන්වන්න බැරි වුණා. දැන් මට තියෙනවා පොඩි වැඩ ටිකක් කරන්න. මොකද මට අද ඉස්කෝලේ හෝම්වර්ක් කරන්න තියෙනවා. එතකොට මට බෑග් එක අස් කරගන්න තියෙනවා. අන්න ඒ වගේ ඉස්කෝලේ වැඩ ටිකක් තියෙනවා. අපි දැන් එහෙනම් ඒ ටික කරගමු. ඉතින් මම ආපු ගමන්ම පොත් ටික අහුර ගත්තා. බෑග් එකෙන් මම එහෙම පොත් ටික අහුර ගන්නවා ඉස්කෝලේ ඇවිල්ලා ආපු ගමන්. අද පන්ති ගියා. පන්ති ඇවිල්ලා ආපු ගමන්ම මේ හරියෙන් පොත් ටික තියාගත්තා. එහෙනම් ඉතින් අපි දැන් අපේ හෝම්වර්ක් තියෙන පොත් ටික අරගෙන හෝම්වර්ක් ටික කරමු. මට හෝම්වර්ක් තියෙන්නේ මේ පොතේ. එහෙනම් ඉතින් අපි දැන් හෝම්වර්ක් ටික කරමු. පොඩ්ඩක් තියෙනවා. අපි දැන් ඒ ටික කරමු. හරි ඔන්න ඉතින් දැන් මම මේ වැඩ ටිකක් කරලා ඉවරයි. මට දුන්න හෝම්වර්ක් වැඩ ටික මම කරලා ඉවරයි. දැන් එහෙනම් ඉතින් අපි හෙට ඉස්කෝලේ යන්න එපා. හෙට ඉස්කෝලේ යන්න අපි බෑග් එක හදාගමු. අපි දැන් එහෙනම් යමු බෑග් එක හදාගන්න. ඉස්කෝලේ කලින් බෑග් එක ගන්න. මම සාමාන්‍යයෙන් ගෙදර ඇරිලා ආපු ගමන් පොත් ටික අර තියලා බෑග් එකේ ඇටට දානවා. සිපර වහන්නේ හැබැයි මේ චුට්ටි නරිනවනේ. දැන් එහෙනම් අපිට හෙට ඕන කාලසටහන අනුව ඕන පොත් ටික අපි හදාගමු. ඉතින් දැන් මම පහන තියන්න මල් කඩනවා. ඔන්න ඉතින් අපේ බල්ලා ඉන්නවා.
ඉතින් මම දැන් මල් කඩලා බුදුපහන අස් කරගෙන ආවනේ. ඉතින් මම දැන් වෙලාව 5:45යි. ඒකේ ඉතින් මට තව මම 6ට විතර තමයි පහන තියන්නේ. ඉතින් මට විනාඩි 15ක් තියෙනවානේ. ඉතින් මම මේ විනාඩි 15 ඇතුළත හැමදාම මගේ පොත් ටික අස් කරගන්න එක තමයි කරන්නේ. එහෙනම් ඉතින් දැන් අපි පොත් ටික අස් කරගමු. ඉතින් මම ඔයාලට පුංචි ටිප් එකක් කියලා දෙන්නම්. ඔයාලගේ පීරියඩ් එක තියෙනවානේ දැන් පළවෙනිම මට තියෙන්නේ ඉංග්‍රීසි, හෙට තියෙන්නේ ඉංග්‍රීසි. එතකොට මම පළවෙනි පොත මේ පොත් ටික ගමුකෝ. දැන් මට පළවෙනියටම තියෙන්නේ ඉංග්‍රීසිනේ. එතකොට මම ඉංග්‍රීසි පොත ඉස්සරහින් තියෙනවා. ඊට පස්සේ ඒ පීරියඩ් එක ඉවර වුණාම මම මේ පොත පිටිපස්සට දානවා. එතකොට තියෙන හෙල්ත් කියමුකෝ අපි. ඒ හෙල්ත් එක ඉවර වුණාම ඒක පිටිපස්සට දානවා. ඉතින් මේ විදිහට පොත් බෑග් එක අස් කරගත්තම ඔයාලට ලේසි. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එකෙන් පුංචි ටිප් එකක් කියලා දුන්නා. ඉතින් මම හිතනවා ඔයාලට මේ ටිප් එක වැදගත් වෙයි කියලා. එහෙනම් අපි පොත් බෑග් එක අස් කරගමු. හරි ඔන්න ඉතින් දැන් මම පොත් බෑග් එක අස් කරගෙන ඉවරයි. එහෙනම් ඉතින් අපි දැන් යමු පහන තියන්න. ඉතින් දැන් මම පහන තියලා ආවා. ඉතින් මම දැන් පහන තියලා ආවා. මට තව පොඩි වැඩ වගේ කරන්න තියෙනවා. මට හෙට පන්ති තියෙනවා. ඒකට ඉතින් ඒකේ හෝම්වර්ක් වගේක් තියෙනවා. ඒ වැඩ ටිකත් මට කරන්න ඕන. ඉතින් මම මගේ පහුගිය වීඩියෝ එකේ කමෙන්ට් 5ක් අරගෙන මං කියවන්න හිතුවා මේ වීඩියෝ එකේ. ඉතින් අපි බලමු. ඔයාගෙනවත් මේ වීඩියෝ එකේ තියෙනවද කියලා. සකුන්තලා මාතලගේ අනේ පැටි ඔයා කිසිම කෙනෙක් කියන දේවල් ගණන් ගන්න එපා. ඔයා ඔයාගේ ගමන යන්න. ඔයාට ජය. ඔයා ගවුම් ඇඳම ගොඩක් ලස්සනයි. සිතිමි කාව්‍යා අදත් වීඩියෝ එක ලස්සනයි නංගි බබෝ. එරන්ගා ලක්මාලි හැමදාම වීඩියෝ ඕනි නංගි උදයංගනි අද ඔයාගේ වීඩියෝ එක ලස්සනයි. අකේෂලා හතුරුසිංහ හායි මං ඉන්නේ ග්‍රේඩ් 7 වල මම ඔයාගේ ව්ලොග්ස් මික්ස් නොකර හැමදාම බලනවා. ඉතින් මේ කමෙන්ට් කරපු හැම යාළුවෙටම thank you. ඉතින් මේ කමෙන්ට් පහ මං ගත්තේ අර වීඩියෝ එකෙන්මයි. ඉතින් මේ කමෙන්ට් වල අමතරව ඔයාලා කමෙන්ට් කරපු හැම යාළුවෙටම ගොඩාක් thank you. එහෙනම් ඉතින් මම අදට මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරන්න හිතුවා. ඉතින් මම තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔකට සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක FB page එකෙන් බලන අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයා මේක YouTube channel එකෙන් බලන අනිවාර්යයෙන්ම FB page එක follow කරන්න අමතක කරන්න එපා. තවත් දෙයක් තමයි මගේ WhatsApp channel එකත් follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. ඉතින් මම තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න.